අයිබෝන් ළමයි ඔයාලට මාව ඇහෙනවා කියලා මම හිතනවා. ඔයාලට ඇහෙනව නේද මාව? හරි. දවස් 6ක රිවිෂන් සීරීස් එකේ අද තමයි පළවෙනි දවස. එතකොට මේ දවස් 6 පුරාවටම මම උගන්වන්නේ ඔයාලට සෙකන්ඩ් පාර්ට් එකේ. ඔයාලගේ පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ එන වැදගත්ම ප්‍රශ්න පහක් ගැන තමයි මුලින්ම දවස් 5 කතා කරන්නේ. ඒතකොට අන්තිම දවසේදී ඔයාලට ඕපන්ලි තියෙන ඕන ප්‍රශ්නයක් ගැන මාත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි දවසේදී හින්දුස්තානි රාග ගැන, දෙවෙනි දවසේදී හින්දුස්තානි තාල සහ දේශීය බෙරපත ගැනත්, ඒ වගේම නූර්ති නාටකම් සොකරි කෝලම්ගේ මාතෘකා ගැන, තුන්වෙනි දවසෙත් ජනගී සහ දේශීය වන්නම් සංගීතය ගැන, හතරවෙනි දවසෙත් ඒ වගේම බටහිර සංගීත සිද්ධාන්ත පස්වෙනි දවසෙත් උගන්වනවා. මම ගැන කියනවා නම් මම නිකිල් කවීෂ්. එතකොට ඒ වගේම මේ වෙද්දී ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ පළවෙනි වසර සිසුවෙක්. ඒ වගේම විශාරද එක්සෑම් එක කරලා ඒ සුදුසුකම් එක්ක තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ. හරි. අපි අද අපේ පාඩමට යමු. හැබැයි මේ පාඩම කරද්දී ඔයාලා මත් එක්ක කතා කරන්න ඕන. මම අහන ප්‍රශ්න වලට ඔයාලා උත්තර දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ තිමාන ප්‍රශ්න තියෙනවා රේස් හෑන්ඩ් කරලා හරි නැත්නම් අන්මියුට් කරලා කෙලින්ම හරි නැත්නම් chat එකට හරි දාන්නත් පුළුවන්. අ, අපි යම් පාඩමට. හරි. මුලින්ම මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද රාගයක් කියන්නේ? කවුරු හරි කෙනෙක් අන්මියුට් කරලා කියන්න බෑ. ඔයාලා දන්න විදිහට ඔයාලට හිතෙන විදිහට මොකද්ද මේ රාගයක් කියලා කියන්නේ? හ්ම්. ආකාශ් කියන්න බලන්න. අවිඳු ආකාශ්. මොකද්ද ඔයා හිතන විදිහට රාගයක් කියලා කියන්නේ? ඊළඟට එනවා සෙතුමි. මොකද්ද ඔයා හිතන විදිහට රාගයක් කියලා කියන්නේ? මයික් එක අන්මියුට් කරලා කියන්න. සිත සතුටු කරවන සොර සමුදායක්. සිත සතුටු කරන ස්වර සමුදායක්. හරි. අනුසි මොකද කියන්නේ ගැන? රාගයක් කියන්නේ මොකද්ද? කෙවින් මොකද කියන්නේ? රාගයක් කියන්නේ මොකද්ද? අපි සංගීතයේදී රාග ඔයාලා ගායනය කරනවා වාදනය කරනවා. මොකද්ද මේ රාගයක් කියන්නේ කියලා ඔයාලා දන්නවද? රසිත් ඉන්නවා. රසිත් කියන්න බලන්න. හරි. අපි ඉස්සරහට කරගෙන යමු. අපි බලමු මොකද්ද ඇත්තටම රාගයක් කියන්නේ කියලා. ඔයාලට මාව ඇහෙන්නේ නැහැ හරි මොකක් හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ හරි මොකක් හරි තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. අර සිතුමි කිව්වා වගේ තමයි රාගයක් කියලා කියන්නේ සිත සතුටු කරවන ස්වර සමුදායක්. එතකොට මේ මොකද්ද මේ සිත සතුටු කරන ස්වර සමුදායක් කියලා කියන්නේ?
මේකෙන් කෙටියෙන්ම අදහස් කරන්නේ රාගයක් කියන්නේ හැඟීමක්. එහෙම නැත්නම් භාවයක්. ඒ කියන්නේ මූඩ් එකක්. මොකක් හරි ෆීලින් එකක්. මේ රාග එක එක වෙලාවල් අනුව ගායනා කරන අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. එතකොට මේ රාගයක් ගායනා කරලා පෙන්වන්න හදන්නේ ඒ වෙලාවේ ගායකයාගේ හරි වාදකයාගේ හරි සිතේ තියෙන හැඟීමක්. එහෙම නැත්නම් එයාගේ ඒ වෙලාවේ තිබ්බ මූඩ් එක තමයි මේ රාගයක් කියන එකෙන් පෙන්වන්න හදන්නේ. එතකොට මේ හැම රාගයකටම මූඩ් එකක් තියෙනවා. සමහරක් රාග කියද්දි සතුට දැනෙන්න පුළුවන්. සමහරක් රාග කියද්දි දුක හිතෙන්න පුළුවන්. සමහරක් රාග කියද්දි අපිට බය කියන දේ දැනෙන්න පුළුවන්. ඒ වගේ එක එක රාගවලට අනුගත වෙච්ච හැඟීමක් තියෙනවා. අපි ඊළඟට කතා කරනවා රාගයක ලක්ෂණ. මොනවාද මේ රාගයක ලක්ෂණ කියන්නේ? රාගයක ලක්ෂණ කියන්නේ රාගයක තියෙන්න ඕන දේවල් සහ රාගයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන තමයි අපි මේකෙදි කතා කරන්නේ. පළවෙනිම ලක්ෂණය තමයි මේලයක් අනුසාරයෙන් උපදී. ඒ කියන්නේ රාගයක් හැදෙන්නේ අනිවාර්යයෙන්ම මේලයකින්. අපි ඊළඟට කතා කරනවා මේලයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට කෙටියෙන් මේක මතක තියාගන්න. මේලයක් කියලා කියන්නේ මේලයක් අනුසාරයෙන් තමයි හැමතිස්සෙම රාගයක් උපදින්නේ. එතකොට ඒ කියන්නේ හැම රාගයකටම මේලයක් තියෙනවා. ඊට පස්සේ අවම වශයෙන් සොර පහක්වත් තිබිය යුතුයි. ඒ කියන්නේ හැම රාගයකම අඩුම තරමේ ස්වර පහක්වත් තියෙන්න ඕනේ. ස්වර පහක්වත් යෙදිලා නැත්නම් ඒ රාගය ඇතුලේ ඒක රාගයක් කියලා අපිට කියන්න බෑ. එතකොට ස්වර පහක්, හයක්, හතක් ඒ වගේ අතර ඒ ගාන තියෙන්න ඕන රාගයක් වෙන්න නම් අදාළ ස්වරය ප්‍රස්තාරය. ඊට පස්සේ කියනවා ආරෝහණ සහ අවරෝහණ තිබිය යුතුයි. ඔයාලා රාගයේ විස්තර ගැන ඉගෙන ගද්දි කියනවනේ ආරෝහණ මෙහෙමයි දෙන්නේ අවරෝහණ මෙහෙමයි දෙන්නේ කියලා. එතකොට ඒ විදිහට තමයි ආරෝහණ සහ අවරෝහණ කියන දෙකම වෙන වෙනම තියෙන්න ඕන රාගයක් වුණාම. ඊට පස්සේ කියනවා සා ස්වරය අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ කියන්නේ සා කියන ස්වරය සාමාන්‍ය හින්දුස්ථානි සංගීතයේ ප්‍රධානම ස්වරයක් තමයි මේ සා කියන ස්වරය. ඒකෙන් තමයි ඒකට තමයි හැම දෙයකටම පාදක වෙන්නේ. එතකොට සා ස්වරේ අනිවාර්යෙන් මේ රාගයේ තියෙන්න ඕන. අපි අර කතා කරන ආරෝහණය සහ අවරෝහණය ඇතුලේ සා ස්වරේ අනිවාර්යෙන් තියෙන්න ඕන. මා සහ පා ස්වර දෙක එකවර අත් නොහැරිය යුතුයි. ඒ කියලා කියන්නේ මේ දැන් අපි කියවනේ රාගයක ස්වර පහක්වත් තියෙන්න ඕන කියලා. එතකොට ඒ කියන්නේ අපිට උපරිම වශයෙන් ස්වර දෙකක් වෙනකන් අයින් කරන්න පුළුවන් අර සරිගම පදනී කියන සුද්ධ ස්වර මේ ස්වර සප්තකේ. එතකොට මේ අපි අයින් කරද්දි ස්වර අපිට කොයි වෙලාවකවත් බෑ මා සහ පා කියන ස්වර දෙක අයින් කරන්න එකපාර. අනිවාර්යෙන් මේ අදාළ ස්වර පහ හෝ හය ඇතුලේ මා කියන ස්වරය හරි පා කියන ස්වරය හරි අනිවාර්යෙන් තියෙන්න ඕන. එක්කෝ එකක් හරි තියෙන්න ඕන නැත්නම් මේ දෙකම තියෙන්න ඕන. දෙකම නැති වෙන්න කොයි වෙලාවකවත් බෑ. එහෙම වෙලා තියෙනවා නම් ඒකට අපිට රාගයක් කියලා ආමන්ත්‍රණය කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මේක තමයි විශේෂම ලක්ෂණය. එක රාගයකින් තවත් රාගයක් අඳුනාගත හැකි විය යුතුයි. ඒ කියන්නේ දැන් අපි අලුතෙන් රාගයක් හදනවා. අපි හිතමුකෝ මම දැන් අලුතෙන් රාගයක් හදනවා. හැබැයි හදද්දී මේ ඔක්කොම දැන් අර කලින් කියපු විදිහට ස්වර පහකට වඩාත් අරගෙන මාසා පාස්වර දෙකත් එකතු කරලා සාස්වරයත් අනිවාර්යෙන් දාලා මම රාගයක් හදනවා. හැබැයි ඒ රාගේ අපි හිතමුකෝ ඔයාලා ඉගෙන ගන්න රාගයක් තියෙනවා බිලාවල් කියලා. ශුද්ධ ස්වර හතේ දෙන රාගයක්. එතකොට මේ මම හදන අලුත් රාගෙත් ඒ වගේම තමයි. ඒක අහන කෙනෙක්ට හොයාගන්න බෑ මේක බිලාවල්ද නැත්නම් වෙන එකක්ද කියලා. එහෙම වෙන්න බෑ. හැමතිස්සෙම එක රාගයකින් තවත් රාගයක් අඳුන ගන්න පුළුවන් වෙනවා. දැන් බිලාවලුයි කාෆි රාග දෙක ගත්තම වෙනස්. අරකේ කොමල ගාණිය යෙදෙනවා මේකේ ශුද්ධ ස්වර හත යෙදෙන්නේ. එතකොට ඒ විදිහටයි ඒ වගේම සංගති වලයි වෙනසක් තියෙනවා. ඔයාලට ඉස්සරහට සංගීතය අධ්‍යයනය කරද්දී ඔයාලට ඒ ගැන මනාව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඒ විදිහට හැමතිස්සෙම රාග එකිනෙකට වෙනස් වෙන්න ඕන.
ඊළඟට අපි කතා කරනවා රාගයක මූලිකාංග. ඒ කියන්නේ මේවා වල රාග විස්තර කියලා කියන්නේ. අන්න ඒකට අඩංගු වෙන දේවල්. පළවෙනි එක තමයි මේලය. මේලයක් කියන එකක් අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ ආරෝහණ අවරෝහණ මේ රාගයක තියෙනවා. රාගයකට ಜಾතියක් තියෙනවා. වාදී සංවාදී සහ අනුවාදී ස්වර තියෙනවා. ඒ වගේම තමයි විවාදී සහ වර්ජිත ස්වර තියෙනවා. ඊට පස්සේ රාගයක මුඛ්‍ය අංගයේ තියෙනවා ගායන සමය එහෙම නැත්නම් ගාන සමය තියෙනවා. ඊළඟට අපි මේ එකින් එක අරගෙන කතා කරලා බලමු. පළවෙනියෙන්ම මේලය. එහෙම නැත්නම් අපි කියනවා තාඨය කියලා. මට කියන්න බලන්න. දැන් අපේ සම්බන්ධ වෙලා ඉන්නවා මනුති. මනුති හරි මනුදි හරි. එයා මට කියන්න බලන්න මේලයක් කියන්නේ මොකද්ද? දාගන්න බය වෙන්න එපා. ඔයාලට හිතන විදියට කියන්න. වැරදෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. ඔයාලා වැරදි තමයි ඉගෙන ගන්න ඕන කිසිම ප්‍රශ්නයක් නැහැ ගැන. ආශ් මොකද කියන්නේ? මේලයක් කියන්නේ මොකද්ද? රෂිත් රාගයක් කියන්නේ මොකද්ද? කෙවින් සෙතුමිලි. ඔයාලා හිතන විදියට මේලයක් කියන්නේ මොකද්ද? මයික් එක අන්මියුට් කරලා කියන්න බැරි නම් ඔයාලා chat එකට හරි දාන්න පුළුවන්. හරි. මම ඉස්සරහට කරගෙන යනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේලයක් කියන්නේ මොකද්ද කියලා තමයි අපි කතා කරන්නේ. අර කලිනුත් කිව්වා රාගයක් හැමතිස්සෙම හැදෙන්නේ මේලයක් ආශ්‍රයෙන්. එතකොට මේලයක් රාගයක් උපදින්නේ මේලයකිනේ. ඊට පස්සේ රාගයක් උපදවන්න ශක්තිය තියෙන්නේත් මේ මේලයකට තමයි. එතකොට රාගයත් උත්පාදනය කිරීමේ ශක්තියක් ඇති ස්වර සමූහය මේලයක් ලෙස හැඳින්විය හැකිය. එතකොට ඔයාලා කොයි වෙලාවක හරි පේපර් එකේ අහලා තිබ්බොත් රාගයක් මේලයක් කියන්නේ මොකක්ද කියලා ඒකට උත්තරේ විදියට ඔයාලට දෙන්න පුළුවන් රාගයත් උත්පාදනය කිරීමේ ශක්තියක් ඇති ස්වර සමූහය මේලයක් ලෙස හැඳින්විය හැකිය. ඒ විදියට ඔයාලට උත්තරේ ලියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ හින්දුස්ථානි සංගීතය තුල තියෙනවා මේල 10ක්. මේල 10ක් තියෙනවා. කර්ණාටක සංගීතයේදී මේල 72ක් තියෙනවා. හැබැයි හින්දුස්ථානි සංගීතයේදී ඒක මේල 10ක් විතරයි තියෙන්නේ. එතකොට මේ මේල කියන සංකල්පය එහෙම නැත්නම් මේ මේල 10 හඳුන්වලා දීලා තියෙන්නේ පණ්ඩිත් විෂ්ණුනාරායන් බාත්කණ්ඩේ පඬිතුමා. එතුමා හින්දුස්ථානි සංගීතයට විශාල සේවයක් කරපු කෙනෙක්. එතුමා තමා මේ දස තාටයන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේලයක හෝ තාටයක ලක්ෂණ. අපි කලින් කතා කරා රාගයක ලක්ෂණ. ඒ වගේම තමයි මේ මේලයක් එහෙම නැත්නම් තාටයක් කියන එකටත් ලක්ෂණ තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි ස්වර හතම යෙදිය යුතුයි. ඒ කියලා කියන්නේ මේලයක නම් අනිවාර්යෙන් ස්වර හතම තියෙන්න ඕන. ඒක සුද්ධ ස්වර වෙන්න පුළුවන්, ඒක විකෘති ස්වර වෙන්න පුළුවන්, කොමල ස්වර, තීව්‍ර ස්වර වෙන්න පුළුවන්. හැබැයි ස්වර හතම තියෙන්න ඕන. එතකොට අපි කලින් කතා කරා රාගික ලක්ෂණ කතා කරද්දී ස්වර පහක් තිබ්බොත් ඇති කියලා. හැබැයි මේ මේලයකට ආවහම අනිවාර්යෙන් ස්වර හතම තියෙන්න ඕන. ස්වර අඩු වෙන්න බෑ, ස්වර හතම තියෙන්න ඕන. අපිට ස්වර අතාරින්නත් බෑ. මා බා සා ඔය ඔක්කොම ස්වර ටික ස්වර හතම තියෙන්න ඕනේ. එතකොට ඊළඟ ලක්ෂණය තමයි ස්වර හත අනුපිළිවෙලින් තිබිය යුතුයි. අපි අර කිව්වා වගේම ස්වර හතම තියෙනුනේ ඒ ස්වර හත අනුපිළිවෙලින් කියන්නේ සා රි ග ම ප ද නි එන්නේ පිළිවෙලට කොමල වෙන්න පුළුවන්, තීව්‍ර වෙන්න පුළුවන්. කොහොම තිබ්බත් ඔය ස්වර හත පිළිවෙලට තියෙන්න ඕනේ.
ඊළඟට අපි කතා කරනවා හින්දුස්ථානි සංගීතයේ දසතාටන්. මේක නම් අමතර දැනුමක් විදියට තමයි ඔයාලට මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ඔයාලට දැන් නෝට් එකෙත් මේක තියෙයි. එතකොට පළවෙනි මේලේදී කල්යාණ, බිලාවල්, කාෆි, බහිරව, බහිරවි, කමාජ්, ආසාවරි, පූර්වි, මාර්වා සහ තෝඩි විදිහට මේ හින්දුස්ථානි සංගීතයේ තාට 10 හඳුන්වන්න පුළුවන්. එතකොට මේ හැම මේලයකින්ම හැදිච්ච රාග විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔයාලට මේ සිලබස් එකේ කල්යාණ මේලෙන් හැදිච්ච රාග දෙකක්, බිලාවල් මේලෙන් එකයි, කාෆි මේලෙන් එකයි, බහිරවි මේලෙන් එකයි ආදී වශයෙන් රාග පහක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ රාගයක ಜಾතිය කියන්නේ මොකක්ද කියලා. කවුරු හරි කෙනෙක් දන්නවද රාගයක ಜಾතිය හොයන්නේ කොහොමද කියලා? 7 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මට කියන්න බලන්න රාගයක ಜಾතිය කොහොමද අපි හොයන්නේ? රුහිරු. රුහිරු කියන්න බලන්න. රාගයක ಜಾතිය අපි කොහොමද හොයන්නේ? අනුෂි. රාගයක ಜಾතිය අපි කොහොමද හොයන්නේ? ඔයාලා කතා කරන්නේ නැහනේ. මම ඉස්සරහට කරගෙන යනවා පාඩම. හරි. රාගයක ಜಾතිය අපි හොයන්නේ රාගයේ ආරෝහණය සහ අවරෝහණයේ තියෙන ස්වර සංඛ්‍යාව අනුව. එතකොට මම කියවනේ අර කලින් වගේම ස්වර පහකට වඩානේ තියෙන. එතකොට අඩුම තරමේ පහක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හයක් තියෙන්න ඕන. එක්ක හතක් තියෙන්න ඕන. එතකොට ඒ තියෙන අදාළ ස්වර ගාන අනුව තමයි රාගයක ಜಾතිය තීරණය වෙන්නේ. එතකොට රාග ಜಾතිය ස්වර පහයි නම් තියෙන්නේ මේ රාගයේ ආරෝහණය හෝ අවරෝහණය. එතකොට ඒක ඖඩව ಜಾති රාගයක් වෙනවා. එතකොට ස්වර හයක් නම් ඒක ෂාඩව ಜಾතිය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ස්වර හතක් නම් ඒක සම්පූර්ණ ಜಾති රාගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි උදාහරණයක් අරගෙන බලමු. යම්කිසි රාගයක තියෙන ආරෝහණය සහ අවරෝහණයේ තියෙන ස්වර ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරෝහණයේ ස්වර පහක් තිබිලා අවරෝහණයට වෙද්දී ස්වර හයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ සිලබස් එකේ එහෙම රාගයක් නැහැ. හැබැයි එහෙම රාග තියෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගමු. රාගයක ස්වර පහක් තියෙනවා ආරෝහණයේදී, අවරෝහණයේදී ස්වර හතක් තියෙනවා. එහෙමනම් එතකොට ආරෝහණේ පහයි කියන්නේ ඒක ඖඩව, අවරෝහණේ හතයි කියන්නේ ඒක සම්පූර්ණ. එතකොට ඒ රාගයේ ಜಾතිය මොකක්ද කියලා කවුරු හරි අහවොත් ප්‍රශ්නයක් ඔයාලගෙන් ඒ රාගයේ ಜಾතිය වෙන්නේ ඖඩව සම්පූර්ණ ಜಾතිය. එතකොට ඒ රාගයේ ඖඩව සම්පූර්ණ ಜಾති රාගයක් වෙනවා. නිකන් හරි ෂාඩව. ඒ කියන්නේ ස්වර හයක් තියෙනවා අවරෝහණයට, ආරෝහණයට ස්වර පහයි. එතකොට ඒක ඖඩව ෂාඩව රාගයක් වෙනවා. මට සෙතුමි කියන්න බලන්න ආරෝහණේ ස්වර පහයි නම් අවරෝහණේ ස්වර හයයි නම් ඒක මොන ಜಾති රාගයක්ද? ඖඩව ෂාඩව. ඖඩව ෂාඩව. හරි. එතකොට මට මනුදි කියන්න අවරෝහණේ ස්වර 7යි ආරෝහණයේ ස්වර 6යි. ඒක මොන ಜಾති රාගයක්ද? මට ඇහුන්නේ නැහැ මනුදි. chat එකට දාන්න පුළුවන් ඔයාලට උත්තරේ. ඊළඟට එතකොට මට අනුෂි කියන්න බලන්න ආරෝහණයේදී ස්වර 7යි අවරෝහණයේදී ස්වර 5යි.
හරි. එතකොට මේ විදිහට ස්වර 5යි නම් ඖඩව, ස්වර 6යි නම් ෂාඩව, ස්වර 7ක් නම් සම්පූර්ණ විදිහට මේ රාගයේ જાතිය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරනවා වාදී, අනුවාදී සහ සංවාදී ස්වර ගැන. වාදී ස්වරයක් කියන්නේ මොකද්ද? වාදී ස්වරය කියලා කියන්නේ මේ රාගයක තියෙන ප්‍රබලම ස්වරයට තමයි වාදී ස්වරය කියලා කියන්නේ. කෙනෙක් කිව්වොත් මේ රාගයේ වැඩිපුරම දෙන්නේ වාදී ස්වරයයි කියලා ඒක වැරදි ප්‍රකාශයක්. මොකද වාදී ස්වරය කියන්නේ වැඩිපුරම රාගයේ යෙදෙන ස්වරය නෙමෙයි. මේ රාගයේ ඇතුලේ තියෙන ප්‍රබලම ස්වරය තමයි වාදී ස්වරය වෙන්නේ. එතකොට අපි මේ වාදී ස්වරයට තවත් නමක් කියනවා ජීව ස්වරය කියලා. එතකොට රාගයක ජීව ස්වරය මොකක්ද කියලා අහුවොත් ඒ අහන්නේ වාදී ස්වරය ගැන. එතකොට අනුවාදී ස්වර කියලා කියන්නේ වාදී ස්වරයට පස්සේ තියෙන දෙවනියට ප්‍රබලම ස්වරය. එතකොට වාදී ස්වරයේ ඉඳලා හැමතිස්සෙම හතරවෙනි හරි පස්වෙනි හරි ස්ථානයේ තමා මේ වාදී සංවාදී ස්වරය පිහිටවන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මා ස්වරය නම් සංවාදී. එතකොට මා පා දා නී හරි සා හරි කියන ස්වර දෙකෙන් එකක් තමා මේ අනුවාදී ස්වරය සංවාදී ස්වරය වෙන්නේ. මේ නෝට් එකේ පොඩි වැරදක් තියෙනවා. මෙතන සංවාදී කියන නම තමයි එන්න ඕන. මේ කියන්නේ මේ සංවාදී ස්වරය ගැන තමයි මම කතා කරන්නේ. එතකොට මේ කතා කරන්නේ සංවාදී ස්වරය ගැන. සංවාදී ස්වරය තමයි වාදී ස්වරයට පස්සේ ප්‍රබලම ස්වරය. ඒ වගේම ඒක තියෙන්න ඕන වාදී ස්වරයේ ඉඳලා හතරවෙනි හරි පස්වෙනි හරි ස්ථානය. එතකොට ඊළඟට අපි කතා කරනවා අනුවාදී ස්වරය ගැන. අනුවාදී ස්වර කියලා කියන්නේ වාදී සංවාදී හැරුණු විට රාගයේ යෙදෙන අනෙකුත් ස්වර. ඒ කියන්නේ වාදී ස්වරයයි සංවාදී ස්වරයයි අයින් කරාට පස්සේ රාගයේ යෙදෙන අනිත් ස්වර. අපි උදාහරණයක් විදිහට ගමු සරිගම පදනි සා තමා මේකේ රාගයේ ආරෝහණ. එතකොට මේ ස්වර 7ක් යෙදෙනවා. එතකොට අපි හිතමු මේකේ සා තමා වාදී. එතකොට සංවාදී ස්වරය තමා පා කියන්නේ. එතකොට සායි පායි අරුණාම රීගා දානි ඒ කියන ස්වර ටික තමයි මේ රාගේ අනුවාදී ස්වර වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා වර්ග දෙකක් විවාදී සහ වර්ජිත ස්වර කියලා. විවාදී ස්වර කියලා කියන්නේ දැන් මම කිව්වා කලින්. ඒතර ප්‍රබලම ස්වරය දිනවා ඊට පස්සේ ස්වරය දිනවා ඊට පස්සේ රාගේ යෙදෙන අනිත් ස්වර තියෙනවා. හැබැයි දැන් අපි ගමු උදාහරණයක් විදියට කාෆි රාගය. ඔයාලා හැමෝම දන්න කාෆි රාගේ සාරි කොමලගා මාපාදා කොමලනී සහ ඒකේ දෙන්නේ සුද්ධ ගා නෙමේ කොමලගා සුද්ධනී නෙවෙයි කොමලනී. එතකොට හැබැයි මේ සංගීතඥයෝ මේ රාගය ලස්සන කරන්න රාගයේ අලංකාරය සඳහා යොදා ගන්නවා මේ රාගයේ යෙදෙන්නේ නැති අනිකුත් ස්වර. ඒ කියන්නේ දැන් ස්වර 12න් මේ රාගයේ කොමල ගාන්ධාරය නිසා දැන් නෙදිලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ මේ රාගයේ ලස්සන කරන්න මේ කොමල වෙලා තියෙන ස්වර ප්‍රකෘති තත්ත්වයට ගෙනල්ලා පාවිච්චි කරන අවස්ථා තියෙනවා. දැන් කාව්‍ය රාගය ගත්තොත් බොහෝ වෙලාවට මේ සංගීතඥයෝ ශුද්ධ නිෂාදය පාවිච්චි කරනවා රාගය ලස්සන කරන්න. එතකොට කොමල නී සහ ගා වලට අමතරව නී ශුද්ධ නී ස්වරයත් එයාලා පාවිච්චි කරනවා විවාදී ස්වරයක් විදියට. එතකොට වර්ජිත ස්වර කියන්නේ මොනවද? වර්ජිත ස්වර කියලා කියන්නේ මේ රාගයේ දැන් මම කියනනේ රාගයක් හැදෙන්නේ මේලයකින් කියලා. එතකොට හැමතිස්සෙම මේලේ ස්වර 7ක් තියෙනවා. හැබැයි රාගයක් වෙද්දී මේ රාගයට ස්වර 5ක් වෙනකන් අඩු වෙන්න පුළුවන්. එතකොට මේ රාගයේ මේලේ තිබිලා ඒ විදිහට අපි පාවිච්චි නොකරන ස්වර තමයි වර්ජිත ස්වර කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ කියන්නේ මේලේ ඇති නමුත් රාගයේ නොයදෙන ස්වර වර්ජිත ස්වර ලෙස හැඳින්වේ. උදාහරණයක් විදියට අපි ඉගෙන ගන්නවා භූපාලි රාගය. ඒක අයත් වෙන්නේ කල්යාණ මේලයට. එතකොට ඒකේ තියෙනවා තීව්‍ර මා සහ පා කියන ස්වර දෙකම සමා වෙන්න. තීව්‍ර මා සහ නී කියන ස්වර දෙක මේකේ වර්ජිත වෙනවා. ඒ දෙකම මේලේ අඩංගුයි. හැබැයි රාගයට එද්දි ඒ ස්වර දෙක වර්ජිත වෙලා තියෙනවා.
එතකොට මේ විදිහට භාවිතේ මේලේ තිබිලත් භාවිතේ නොගන්නන ස්වර තමා වර්ජිත ස්වර කියලා අපි හඳුන්වන්නේ. අපි මේ වගේ පොඩි ඩයග්‍රෑම් එකකින් මේක ගැන කතා කරමු. අපි හිතමු මේ ලොකු තියෙන ලොකුම රවුම තමා රටක්. එහෙම නැත්නම් රාජධානියක් කියලා අපි හිතමුකෝ. එතකොට ඒක ඇතුලේ තියෙනවා රජමාලිගාව ඇතුළු කොටස. තාප්පිකින් වට කරලා තියෙනවා. මේක ඇතුලේ ඉන්නවා රජතුමා. ඒ කියන්නේ අපේ වාදී ස්වරය. එතකොට ඊළඟට ඉන්නවා රැජිනක්. ඒ ඇවිල්ලා දා කියන ස්වරය. ඒ කියන්නේ සංවාදී ස්වරය. ඊට පස්සේ ඊට අමතරව ඉන්නවා ඇමතිලා. එයා අදාළ විදියට ඉතුරු සෙසු කට්ටිය ඉන්නවා. එතකොට ඒ කට්ටිය තමයි අනුවාදී වෙන්නේ. ඊට පස්සේ ඉන්නවා මේ රාජ්‍යයට අදාළ නැති අය. මේ රාජ්‍යයේ ඉඳලා පිටුවහල් කරපු අය වෙන්න පුළුවන් අදාළ නැති අය. ඒගොල්ලෝ තමයි වර්ජිත වෙන්නේ. එතකොට මේ කලින් කිව්වා වගේම වාදී, සංවාදී සහ අනුවාදී වර්ජිත කියන ස්වර වලට අපිට මෙහෙම නම් කරන්න පුළුවන් ඒවා. ආය තව අපි උදාහරණයක් ගත්තොත් කාෆි රාගේ. කාෆි රාගේ අර කිව්වා වගේම අපි උදාහරණ ගත්තොත් එතකොට රජතුමෙක් ඉන්නවා. ඒ කියන්නේ වාදී ස්වරේ පා ඊට පස්සේ සංවාදී ස්වරේ සා ඒ කියන්නේ රැජින. ඊට අමතරව ඉන්නවා අනුවාදී ඒ කියන්නේ සෙසු පිරිස. ඊට පස්සේ අපි මේ රාජධානී වැඩවලට එළියෙන් ගන්න මිනිස්සු ඉන්නවා. මොකක් හරි වැඩක් කරගන්න උනහම රාජධානිය අපි මේ වැඩේ ලස්සනට කරගන්න ඕන ඉඳලා අපි එළියෙන් ගමෙන් ඉන්න මිනිස්සුන්ව ගෙන්න ගන්නවා. ඒගොල්ලෝ තමයි මේ විවාදී කියලා අපි හඳුන්වන්නේ. හරි. මම ඔයාලට විනාඩි 5ක පොඩි විවේකයක් දෙනවා. නැත්නම් අපි මේක කොටසත් කරලා ඊළඟට විවේකයක් ගමු. මුඛ්‍යාංගය. මුඛ්‍යාංගය කියලා කියන්නේ මේ රාගයක ලක්ෂණ පෙන්වන්න තියෙන කෙටිම විදිය. රාගයක් අඳුරලා දෙන්න ඔයාලගේ ඉස්කෝලේ වල ඉන්නවා යාළුවෝ. ඔයාගේ නම කියලා කවුරු හරි ඇහුවොත් මේ ඔයාලගේ ඉස්කෝලේ නම් මේකෙන් මේ කවුද සිරිමල් කියන්නේ කියලා ඇහුවොත් ඔයාලා දැන් හිතමු ඔයාලගෙන් අහනවා ඔයාලගේ යාළුවා කියන සිරිමල් කියන්නේ කවුද කියලා අහනවා. එතකොට ඔයාලා කොහොමද අඳුන්වන්නේ? අඳුන ලේසිම විදියක් තියෙනවනේ. අර කොට මහත ජබලයා එන්නේ එහෙම කියලා කියනවනේ. ඒ වගේ එහෙම නැත්නම් අර කණ්ණාඩි දාන එක්කෙනා. අන්න එහෙම කිව්වම ලේසියෙන් අපිට මේ අදාළ කෙනාව අඳුර ගන්න. එන්නේ ඒ වගේ තමයි මේ මුඛ්‍යාංගය කියලා කියන්නේ. රාගයක් අඳුර ගන්න තියෙන කෙටිම ක්‍රමය. කෙටිම ස්වර සමූහයකට රාගයේ සහ ඒ ලක්ෂණ පෙන්වීම සඳහා යොදා ගන්නා වූ ස්වර සමූහය මුඛ්‍යාංගය නම් වේ. මේකට තවත් නමක් කියනවා පකට් කියලා. ඊට පස්සේ ගායන සමය තියෙනවා. මේ ක්‍රමය හඳුන්වලා තියෙන්නේ අර විදිහටම තාටයන් හඳුන්වලා දුන්න පණ්ඩිත් විෂ්ණු නාරායන් බාත්කණ්ඩේ පඬිතුමා. එතකොට දවසේ තියෙන පැය 24 ප්‍රධාන කොටස් 8කට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ පැය 12 කොටසක් 4කට වෙන් කරලා තියෙනවා. එතකොට ඒ කොටසකට ප්‍රහරයක් කියලා කියනවා. එතකොට දිවා ප්‍රහරයන් 8යි රාත්‍රී ප්‍රහරයන් 8යි විදිහට සම වෙන දිවා ප්‍රහරයන් 4යි රාත්‍රී ප්‍රහරයන් 4යි විදිහට සම්පූර්ණයෙන් ප්‍රහරයන් 8ක් තියෙනවා. අපි උදාහරණයක් දෙනවා ඔයාලගේ බිත්ති ඔරලෝසු තියෙනවා. එතකොට එකේ 12 තමයි උඩ තියෙන්නේ 6 පල්ලෙහ දෙපැත්තේ 9යි 3යි තියෙනවා. එතකොට මේ විදිහට ඒක 4කට වෙන් කරාම 6යි 9 අතර කොටස පළවෙනි ප්‍රහරයේ විදිහටත් 9යි 12යි අතර කොටස දෙවන ප්‍රහරයේ විදිහටත් 12යි 3යි අතර කොටස තුන්වෙනි ප්‍රහරයේ විදිහටත් 3යි 6යි අතර කොටස හතරවෙනි ප්‍රහරයේ විදිහටත් මෙතන මේ ක්‍රමවේදය අනුව ගායන සමය නම් කරලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඒක කොහොමද රාගවලදී යෙදෙන්නේ කියලා. හරි. පොඩි විවේකයක් ගන්නවා විනාඩි 5කින් අපි ආයේ එතකොට 9:45ට අපි ආයේ හම්බෙමු. වෙලාවට සම්බන්ධ වෙන්න.